Terus nanti kau tadi kan? Kau tadi dengan apa sih? Lagi mau. Ini dah nyata mereka itu dia kan. අම්ම කන්න එක්ක. Mana? Kemping. Oh, ada kali itu kita betul kan nanti makan. Oh ya tak tak. 하나. Minggu kali kan ya. Jadi ada itu. Tenan kok. Ya lo udah lama juga bisa bebas deh. 네, 혼자야 돼. Sih lagi sih. Baca dia kali nanti. කිව්වා. ඕක බලන්නකෝ මොකද වෙන්නේ කියලා. Merah kan. හා බලමු. වැඩි වුණොත් තමයි. මාතර නබල් පිරුණා. Ini kita mah. Betul juga. අපේ සල්ලි අක්කා කටවත් පන්තිරම කියලා මේ බැක්ක කටවත් කරන්න කියලා. Kau dah. සල්ලි. Lo kau kita kau dah. අපිට අපරාධ මම ඉතර වෙකින් කෑවි කියලා හිතෙනවා. Ah. යකෝ මගේ පාටිය මම නිදහසේ කන්න බෑ මම මොකද වැඩ කරන්නේ? Kalau punya ya belai belai. Kan dah. එයා දවල් ගෙන කිව්වා. Nanti siapa tendun. Cuti job bakar lah. Kalau ini udah salih dia nak. අපෝ පිස්සුද? Eh. බඳින්නේ නැහැ නේ. ඔව්. Bangin ni kena kena. මෑ නෑ බඳින්න. Nenek, amma lupa dia sepita. තුන් දෙනාම ජොබ් වලට යනවා. අප්පච්චිගේ account එකට සල්ලි දානවා. බෑ බෑ. අනේ අම්මා. අපේ ඉස්කෝලේ BOC ගිණුමක් තියෙනවා. ඒකේ 14 plus කියලා ATM කාඩ් එකක් දෙනවා සල්ලි ඉතුරු ගන්න පුළුවන් ඕන්ඩාට ගන්නවා. ඉතින් අම්මා ඒක දැම්මම වයිනේ ඒකේ මේ මොකද්ද මේ පරිස්සමට ඉතුරුලා තියෙන අම්මට ඕනට ගන්න මට ඕනට ගන්න නැහැ මං දාන ගන්න අම්මට. අම්මා මෙහෙමයි. යන්නේ. අපිට අම්මයි ඔයාලා තියෙ ඒ account එක බලන්න ඕනේ පුතේ. මට 14 plus අහගන්නකෝ මම. අපිට ඒකේ අවුරුද්දටම එකතුලා තියෙන ගොඩක් ගාණ තිබ්බනම් ට්‍රිප් එකක් යනවා. අපිට ඉස්කෝලේ බඩුත් දෙනවා. නොමිලේ. අපිට ශිෂ්‍යත්වයක් දෙනවා. ඔය කියන තරම් කෙලි කරන්නේ නැහැ පුතේ. Memang. කරා මොකද පුතේ ළමයින්ගේ account මේ බැංකුව වලට එන ලාභයි. ඇයි? දානවනේ සල්ලි. සල්ලි දාලා මොකද්ද වෙන්නේ? සමහර විට අවුරුදු මේ 20ක් විතර වෙනකම්ම ගන්න නැහැ. Ganda. 18. 18 dengan ganda bang. ඉතින් එතකොට බැංකුවට කොච්චර ලාභයක්ද පුතේ? 18ම සල්ලි තියෙනවා දෙන්නිලා. ඉතින් ඒකේ මොකද්ද තියෙන ලාභේ? නේද? කොහොමද සල්ලි දෙන බැංකුවේ? ඉතින් යකෝ ප්‍රකෝටි ගණන් ආයෝජනය කරන්නේ එහෙමයි. දැන් බැංකුව අපිට ඒකට අපි සල්ලි ගත්තාම උන්ට ඒ දෙන්න තියෙනවා. දැන් මෙහෙමනේ අපිට 105ක් ගියනවා නම් එයාලා බැංකුවෙන් ඔයා ණයක් ගන්න ගියපුවම ඔයාලට 110ට දෙන්නේ. බැංකුව අපේ සල්ලි තමයි ආයෙ කාට හරි ණයට දෙන්නේ. ඒව එකතු කරලා දැන් උදාහරණයක් ඔයාලට ලක්ෂයක් දෙනවා 110ට ණයට. මම ලක්ෂයක් දාලා දෙනවා 105ට. මට පොලිය හදනවා අර ලක්ෂේ මේ බලලා ආයෙ ඒ සල්ලි වලින් කොටස් වලින් පොලිය ආයෝජනය කරනවා. වෙන ලොකු ආයතනවල බිස්නස් කරන ඒ වගේ දේවල් සල්ලි දීලා ගන්නවා. ලොකු ආයෙ පැත්තෙන් කෑවෙනා නේ නැත්නම් බත් ටික අයින් කරන්න. මම බැඩ්මින්ටන් වල තෝරගත්තා. ආ බැන්නින් කවද? නැත්තම් කොහොමද තෝරගන්නේ? මොකද තමයි? ආට රකට ගමු අපිට. ඒක දෙන්න ප්‍රැක්ටිස් කරමු. අම්මාට ෂෝටක් ගෙදර මාල් තියෙනවා. ෂෝටක්. මම අපි හවසට ගහමු. ෂෝටක් ඇඳින්න හවසට.